අපි කියන්නේ මම දන්න තරමින් මගේ දැනීමේ හැටියට කියලා as far as I know. කෙටියෙන් ටෙස්ටින් වලදීත් ලියනවා as far as I know. මම දන්න තරමින් කියලා කියන්න as far as I know පැටර්න් එක භාවිත කරනවා. මම දන්න තරමින් ඔහු තනිකඩයි කියලා කියන්නේ as far as I know he is single. As far as I know he is single. සමහර විට ඔහු සිංගල් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. දැන් අපි මේ සෙන්ටෙන්ස් එක බලමුකෝ. As far as I know she lives in Colombo. As far as I know she lives in Colombo. මේකේ අදහස තමයි මම දන්න තරමින් ඇය ජීවත් වෙන්නේ කොළඹ. එතකොට ඇය ජීවත් වෙන්නේ කොළඹ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඔයාගෙන් අහනවා අද මැනේජර් නිවාඩුද කියලා. ඔයාට 100% ෂුවර් නැති වුණාට ඔයාට හිතෙන විදියට අද මැනේජර් නිවාඩු. මගේ දැනීමේ හැටියට as far as I know මගේ දැනීමේ හැටියට මැනේජර් අද නිවාඩු කියලා කියන්නේ කොහොමද? As far as I know the manager is on leave today. සමහර විට අද මැනේජර් එන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔයාගෙන් අහනවා අර අතන තියෙන ෂොප් එක වහන්නේ කීයටද දන්නේ නැහැ නේද? ඔයාට හිතෙන විදියට ඒ ෂොප් එක වහන්නේ සාමාන්‍යයෙන් 8ට විතර. හැබැයි 100%ක් ඔයාට ෂුවර් නැහැ. ඔයා ඉංග්‍රීසි වලින් ඒක කියන්නේ කොහොමද? මම දන්න තරමින් කියලා කියන්න as far as I know භාවිත කරනවා. As far as I know the shop closes at 8 p.m. As far as I know the shop closes at 8 p.m. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. අපි දැන් මේ වාක්‍ය දිහා බලමුකෝ. මම දන්න තරමින් මේ software එක free කියලා කියන්නේ කොහොමද? As far as I know මම දන්න තරමින් this software is free. As far as I know this software is free. සමහර විට මේ software එක free වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මම දන්න තරමින් කියලා කියන්න අපි as far as I know භාවිත කරනවා. ඔයාට ෂුවර් නැහැ අද ලයිට් කපනවද නැද්ද කියලා. මම දන්න තරමින් අද ලයිට් කපන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? As far as I know there is no power cut today. As far as I know there is no power cut today. මේ බලන්න. He is not coming. කෙලින්ම කියනවා. ඔහු එන්නේ නැහැ. මෙහෙම කිව්වොත් වැරදෙන්න පුළුවන්. As far as I know he is not coming. මෙහෙම කිව්වම මම දන්න තරමින් ඔහු එන්නේ නැහැ. සමහර විට එන්නත් පුළුවන් කියන ආරක්ෂිත අදහස ලැබෙනවා. As far as I know පැටර්න් එක පාවිච්චි කරලා කවුරු හරි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කොහොමද කියලා අපි බලමු. Somebody asked you. කවුරු හරි ඔයාගෙන් අහනවා. දැන් නිවාඩු දවසක්ද? Is tomorrow a holiday? Is tomorrow a holiday? As far as I know, tomorrow is a holiday. As far as I know, tomorrow is a holiday. සමහර විට හෙට නිවාඩු දවසක් වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම නොවෙන්නත් පුළුවන්. නිවාඩු කියලා හිතුණට ඔයාලට 100% ෂුවර් නැත්නම් කියන්න මම දන්න තරමින් හෙට රජයේ කාර්යාල වහලා. මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? As far as I know මම දන්න තරමින් කියලා කියන්න as far as I know පැටර්න් එක භාවිත කරනවා.
As far as I know, government offices are closed tomorrow. As far as I know, government offices are closed tomorrow. ඉතින් මේ විදියට මේ පැටර්න් එක භාවිත කරන්න පුළුවන්.